Hi guys, ඉතින් ඔන්න ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ඉතින් මම ගොඩක් කට්ටිය අන ගෝල්ඩන් ෂේඩ් ඉවෙන්ට් එක හරියටම එනවද නැද්ද? ආවොත් මොන විදියටද එන්නේ? කවද්ද හරියටම එන්නේ කියලා ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලමු. ඒත් එක්කම ඉතින් අපිට ඔන්න අලුතෙන් ඉතින් මිස් ෂොප් එකක් එන්න දිනවා. තව ඉතින් ඇනිමේෂන් ගන්න ස්කින් ඊළඟ යෝ වලට තව ගොඩාක් ඉවෙන්ට් සෙට් එකක්ම එන්න දිනවා. හරිද ඉතින් එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු ඉතින් අපිට ඉස්සරහට එන්න තියෙන සුපුරු සුපුරු ඉවෙන්ට් සෙට් එකක්ම එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අදගෙන වීඩියෝ එකට. ඉතින් වීඩියෝ යන කලින් ඔයාලට පොඩි දෙයක් තියෙනවා මතක් කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ඉවෙන්ට් වල টොප් අප් කරනවා. ඉතින් ඔයාලා ලංකාවේ අඩුම අඩු මිලකට ඉතින් টොප් එකක් ගහගන්න ඉතින් ඕන දවස් 3ක් විතරයි මේ ඔෆර් එක තියෙන්නේ. ඉතින් ඔයාලන්ට බලන්න ප්‍රයිස් ලිස්ට් එක මේ වගේ. ඉතින් මෙන්න මේ ගාන්න ඔයාලන්ට මේ දවස් 3 ඇතුළත টොප් අප් කරගත්තා. ඉතින් මේ ගාන්න දාන්න පුළුවන්. ඉතින් ඉස්සරහට පොඩ්ඩක් ප්‍රයිස් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔන්න පුළුවන් තරම් අඩුවට තමයි මේ ගණන් ටික ඔයාලන්ට බලා ගන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් ඉතින් ඔයාලා ඉවෙන්ට් වල টොප් අප් කරනවා. ඉතින් මේ টොප් ලිස්ට් එකට සෙට් වෙනවා. පළවෙනි පින් කමෙන්ට් එකේ ඉතින් টොප් ලිස්ට් එකේ නම්බර් 3 දාලා තියන්නම්. ඉතින් ඊට අමතරව ඉතින් ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් ඉතින් টොප් කරන සෙට් එක ඉතින් මේ නම්බර වල මෙසේජ් එකක් දාලා টොප් පාරක් දාගන්න ඉතින් අපි දනුකය টොප් ලිස්ට් එකේ. ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ පළවෙනියටම টොප් කරන්න යනවා නම් M2 එකෙන් ආවි කියලාත් අනිවාර්යයෙන් මෙසේජ් එකක් දාගෙනම টොප් පාරක් දාගන්න. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු ඉතින් ඔන්න ටුන්ටුන් සීන් එක. හරිද? ටුන්ටුන් කිට් එක ඔන්න ඉතින් අහපුව අපිට ගේම් එකට එන්න දිනවා. ඉතින් ඔයාලට බලා ගන්න මෙන්න මේ වගේ රින් ඉවෙන්ට් එකකට. හරිද? ඉතින් මේක මට නම් හිතෙන්නේ රින් ඉවෙන්ට් එකට එයි. මොකද අපේ සර්වර් එකේදී මේ වගේ ෆ්‍රී දෙන එකක් නැහැ. අහපුව පාර. Oh my god! एक क्या है बाबा? एक क्या है रे? हाँ जाता हूँ लेकिन मैं वापस जरूर आऊंगा. इजारी में नक़ली लगी भूतों दलमिया. हेलो एवरीवन, मेरा नाम है तुम शहूर. අන්න ඒ තුසින් තමයි ඉතින් මං කිව්වේ ඉතින් අපිට ආවව මේක ෆ්‍රී දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයගොල්ලෝ බලාගන්න මෙන්න මේ වගේ රින් ඉවෙන්ට් එකකට මේ ටූත් පේස්ට් බන්ඩල් එකත් එක්ක තමයි අපේ දෙයකටදී ටුන්ටුනා එන්නේ. හරිද? ඒක නම් ෂුවර් ෂොට් කිව්වා. මේ වගේ අහපව අපිට ෆ්‍රී දෙන එකක් නැහැ. ආපහු ඉතින් වෙන සර්වර් වලට එද්දි නම් සමහරට ෆ්‍රී දෙයි. අපේ සර්වර් එකට නම් ඉතින් කොහොමත් මේක ෆ්‍රී එන්නේ නැහැ. ඉතින් ඒ වගේ අලුත්ම වොයිස් පැක් ටිකක් ඔන්න දැන් ටුන්ටුම්ටම හඳුන්වා දීලා තියෙනවා. හරිද? මේක නිකන් අර මිනි ඉවෙන්ට් සීරීස් එකක් වගේ ඔන්න දැන් ටුන්ටුම් මිනි ඉවෙන්ට් සීරීස් එක ඉස්සරහට එනවා. හරිද? ඉතින් ඒ ආතල් වොයිස් පැක් ටිකක්. ඉතින් ගැම්මක් තියෙනවා CS වලේම දාද්දි නිකන් අමුතු කොල්ලියක් තියෙන ඒ වොයිස් පැක් සෙට් එක ඉතින් ඔයගොල්ලෝ දැක්කද ඉතින් ඒ වොයිස් පැක් සෙට් එක ඉතින් එන්නේ වගේ සෙට් එකකුත් එනවා. හරිද? ඉතින් ඒ විදිහට ඉතින් අපිට ආපහු ටුන්ටුම් බන්ඩල් එක රිටර්න් එනවා ඔන්න ඉස්සරහට. ඔන්න ඒත් එක්කම ඉතින් අපිට බ්ලඩ් මූන් සමුරායි සීන් එකේ ෆ්‍රී හම්බෙන අයිටම් සෙට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඉතින් මේ ගිය මාසෙත් දැම්මා. ඉතින් ඔයගොල්ලන් ගිය මාසෙ වීඩියෝ එකක් බලා ගන්න නැති තිබ්බා. ඉතින් මෙන්න මේ සෙට් එක ඉතින් මම ෆ්‍රී දෙනවා කියලා දාලා තිබ්බා. ඉතින් ඔන්න ඒ විදිහට ඉතින් මේ සෙට් එක අපිට හෙට අනිද්දා වගේ එන්න තියෙන ඉතින් ඔන්න ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන් අයිටම් සෙට් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ වගේ බෑක්පැක් එකක් එනවා. ඒත් එක්කම ඉතින් තව අපිට ෆීමේල් බන්ඩල් එකක් ෆ්‍රී දෙනවා. ඒ වගේ ඉතින් දේවල් සෙට් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඒකත් අපිට ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන්. මේක නම් ළඟදිම එනවා ඒ සෙට් එක. ඉතින් ඒත් එක්කම බෙන්ඩන් ඉවෙන්ට් සීරීස් එක. ඉතින් ඔන්න මම මේක ගැන දාලා තිබ්බට පස්සේ ගොඩක් අය කිව්වා බොරුලු කියන්නේ එහෙම එන්නල්ලු බෙන්ඩන් ගිය අවුරුද්දෙත් ඕක කිව්වලු. ඔහොම සීන් ගොඩාක් දාලා තිබ්බා. ඉතින් එහෙම ඉතින් හිතන කට්ටිය හිතා ගන්න ඉතින් අවුලක් නෑ. අපි බලමු ඉස්සරහට ඉතින් මේක එයිද නැද්ද කියලා. ඔන්න ඉතින් 100% කන්ෆර්ම් වෙලා තියෙනවා. දැන් ඉතින් ඉස්සරහට බෙන්ඩන් ඉවෙන්ට් සීරීස් එක එනවා කියලා. දැන් බෙන්ඩන් ඉවෙන්ට් සීරීස් එක ඔන්න ඩිසයින් කරන ගමන් තමයි තියෙන ඔෆිෂියල් විදිහට ඕන දැන් ගරින් එකෙන් බෙන්ටන් කියන්නේ බෙන්ටන් අර ඉවෙන්ට් සීරීස් එකේ කිට් සෙට් එක ඇනිමේෂන් ගන්න ස්කින් ඒවා දැන් ඩිසයින් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට ඉතින් මම අනිවාර්යෙන් ඒවා හරියටම ඩිසයින් කරලා කරාට පස්සේ මොන විදිහට දෙන්නේ කියලා ඉතින් අරගෙන එන්නම්. ඒත් එක මම ඔයගොල්ලන් බලන්න පුළුවන් මෙන්න මේ ලුක් චේන්ජර් එකක්. ඉතින් වාසි ඉතින් ඔන්න මම කලින් වීඩියෝ එකේ දාලා තිබ්බ ඉතින් මේ බෙන්ටන් ඉවෙන්ට් සීරීස් එක ගැනම ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ඒ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්නත් පුළුවන්. ඉතින් බෙන්ටන් එකේ එන දේවල් සෙට් එක ඉතින් ඔන්න සුපිරියක් තියෙනවා. ආතල්ලයක් තියෙන බෙන්ටන් ගේම් එකට ආවම නම් ඉතින් වාසියක් තමයි. ඉතින් මේක ගැන මම හරියටම ඉතින් බෙන්ටන් එකේ එන දේවල් සෙට් එක ඩිසයින් කරපු ගමන් ඉතින් ඒවා එන්නේ මොන විදිහටද ඒවා ඩිසයින් වෙලා තියෙන කොහොමද කියලා අනිවාර්ය වීඩියෝ එකක් අරගෙන ලබන මාසේ මුල. ඒ කියන්නේ ලබන මාසේ පළවෙනිදා දෙවෙනිදා වගේ වෙද්දි මම හරියටම සුපිරිම අප්ඩේට් එකක් අරගෙන එන්නම් ඉතින් මේ channel එකේ වීඩියෝ එකක්. ඉතින් එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න ඉතින් මේ වගේ ඉතින් හොලන් දැන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය එඩිට් සෙට් එකක් තියෙනවා. AI සෙට් එකක් තමයි දැන් මේ තවත් කට්ටිය කියලා තිබ්බා. මම ඉතින් අප්කමින් නිවුස් ඉතින් AI වලින් හදලා දානවා. අර
නරකයි මේක. ඉතින් ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් මම අර සාමාන්‍යයෙන් අප්කමින් නිවුස් දාද්දිව දැන් හෙට අනිද්දා ඉන් අනිද්දා එහෙම එන්න තියෙන දේවල් ටික දාලා නිකන් ඉන්නේ. ඒ කියන්නේ අප්කමින් නිවුස් වල ගොඩක් ඔය ඩීටේල්ස් තියෙනවා. ගරිණිගේ ලීක් වෙච්ච ගමන් අන්න ඒ වගේ ඉතින් සෙට් එකක්ම මම ඉතින් හොයාගෙන මාස 2-3ක් ඉස්සරහට එන්න තියෙන දේවල් සෙට් එක කියන අප්ඩේට් එකක් ආව ගමන් මට හොයාගන්න පුළුවන් මාස 3ක ඉස්සරහට එන්න තියෙන BP 3ම ඉතින් මොනවද ඩිසයින්ලා තියෙන කියලා. අන්න ඒ වගේ ඉතින් මම මාස 2-3ක් ඉස්සරහට ඩිසයින් කරලා තියෙන දේවල් ඒ වගේ ඉවෙන්ට් මොන වගේ දෙන්න කියලා ඇනලයිස් කරලා ඉතින් මම වීඩියෝ අරගෙන එනවා. ඉතින් එහෙම වීඩියෝ බලන්න ඒ වගේ වීඩියෝ බලන සෙට් කට්ටිය ඉතින් අනිවාර්යෙන් බලන්න. නැති කට්ටිය ඉතින් කමෙන්ට් දාලා බොරුට ඇල්ලෙන්න එපා. ඉතින් තේරුවක් නැහැ මම ගණන් ගන්න නැහැ. හරිද? ඒකත් ඒකම මතක් කරන්න තියෙනවා. ඉතින් ඔන්න ඒත් එක්කම ඕගලන්ට බලා ගන්න පුළුවන් AWM එක. ඉතින් ඔන්න අපිට Evo AWM එකක් එනවා කියලා දැන් හරියටම ඉතින් 100% කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් දැන්ට කිසිම ඒ කියන්නේ මේක ඩිසයින් වෙන මොන පාටින්ද කියලා විතරයි දැන්ට හොයාගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ වල බලපුවම දම් පාට වගේ කලර් එකක ඩිසයින් වෙන්නේ. මේක ඉතින් ලුක් එක කියන්නේ හැඩය නම් හරියටම කියන්න අමාරුයි. ඉතින් ඒ කියන්නේ AWM එක හැඩේ තියෙනවා. හරිද? ඊට අමතරව ඉතින් මේක අර මොන වගේ තීම් එකකට ඩිසයින් වෙන්නේ කියලා තාම හරියටම කියන්න අමාරුයි. මේක නිකන් අර Galaxy scene එකේ තමයි ඩිසයින් කරනවා කියලා තියෙන්නේ. කොහමරි දම් පාටින් තමයි මේ Evo ගන්න එක ඩිසයින් වෙන්නේ ඉස්සරහට. ඉතින් ඒකත් ඉතින් වාසි Evo ගන්නයක් වෙයි. ඉතින් AWM එකට කියන්නේ කොහොමවත් ඉතින් වාසියක්. ඔන්න ඉතින් ඒත් එක්කම අපිට ඊළඟට ඉතින් රාමදාන එකට ඔන්න ආපහු පාරක් මෙන්න මේ බණ්ඩල් එක ඉතින් ඔන්න රිටර්න් කරනවා කියලා තියෙනවා ඒ ඉවෙන්ට් එක. ඉතින් ඒත් එක්ක මෙන්න මේ වගේ රාමදාන එකට මෙන්න මේ ඇනිමේෂන් එකයි අනිත් ඇනිමේෂන් එකයි මොකෝයිස්ට් එකට රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් ඔන්න වගේ අයිටම් සෙට් එකක් ඔන්න අපිට රාමදාන එකත් එක්ක රිටර්න් වෙන්න තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ට බලන්න පුළුවන් ඊළඟ මාසේ එන්න තියෙන Evo wallet එක. ඉතින් මෙන්න මේ Evo wallet එක ඊළඟ මාසේ එන්න පුළුවන් නැත්නම් මෙන්න මේක එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Evo wallet දෙකෙන් එකක් එන්න පුළුවන්. කොහොම හරි මේ Evo wallet එක කියන්නේ රතු හයසොටි තියෙන එක මේ මාසේ આવොත් ඊළඟ මාසේ ඉතින් අනිත් Evo wallet එක Cobra MP40 තියෙන Evo wallet එක එනවා. අන්න එහෙම ඉතින් මේ Evo wallet දෙකම ඉතින් අපිට ඉස්සරහට එන්න තියෙනවා මාසයක් කර මාසයක්. මොන මාසෙයිද කියලා හරියටම කන්ෆර්ම් කරලා කියන්න බෑ. ඉතින් ඔන්න ඒ Evo wallet දෙකම බලා ගන්න පුළුවන් ඉතින් අපිට ඊළඟ මාසවල දෙකේ එන්න තියෙන Evo wallet දෙක. ඒත් එක්කම ඔන්න ඉතින් අපිට ඊළඟට අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන සුපිරිම බණ්ඩල් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ජනියා කැප් එක වගේ ඩිසයින් කරපු ලස්සනම ලස්සන බණ්ඩල් එකයි ඒකත් එක්ක අපිට කලින් දීපු බණ්ඩල් 3ක් තියෙනවා. හරිද? මේ බණ්ඩල් 3ක් රිටර්න් වෙනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට තමයි මේක එන්නේ. හරිද? ඉතින් මේක යුනිවර්සල් ටෝකන් එනවා කියන්නේ මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක යුනිවර්සල් ටෝකන් ගාන. හරිද? මේක නිකන් එක බණ්ඩල්යක් මේ 600යි 500යි 400යි ඔය ගණන් වලට දෙන්නේ. මේක නිකන් රත්තරන් වගේ දැන් සීන් එකක් යන්නේ නැහැ. දැන් යුනිවර්සල් ටෝකන් වල එන පරණ බණ්ඩල් පට්ටම ගණන්. ඉතින් අපේ සර්වර් එකේදී ඒ ගණන් කොහොමවත් යනවා අනේ වන්ද ඉතින් ඇයි කියලා. ඉතින් ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ බණ්ඩල් ටික නම් පාඩුයි. ඉතින් සිරාවට එච්චර ගණන් දීලා ගන්න එක අලුතෙන් ආපු බණ්ඩල් සෙට් එකක් නේද පරණත් නෑ. ඔන්න ඉතින් ඒත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් මේක අපිට බොහෝ දුරට නොවැම්බර් මැද වගේ වෙද්දී ඔන්න ඉතින් අහපු පාරක් Evo බණ්ඩල් එක රිටර්න් කරනවා කියලා තියෙනවා. අපිට ඉතින් ඔන්න මේ ළඟදී ඉතින් පැරඩොක්ස් එක අන්නේ වගේ ඉතින් මෙන්න මේ FF Galaxy Evo බණ්ඩල් එක හපව රිටර්න් කරනවා කියලා තියෙනවා. මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකකට. ඉතින් ඔන්න ඒකත් එක්ක FF Galaxy Evo බණ්ඩල් එකත් එක්ක දුන්න සුපිරිම Evo ෆීඩ් දෙක තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ ඒකත් එක්ක දුන්න ඇනිමේෂන් එක. ඉතින් මෙන්න මේ ඇනිමේෂන් එකත් මෙන්න මේ වගේ මොකෝයිස්ට් එක රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් මේ ඇනිමේෂන් එකයි තව එකක් එනවා. ඉතින් මොකෝයිස්ට් එක එන්නේ ඉතින් දෙකක් එනවානේ. ඉතින් ඒ වගේ ඉතින් ඔන්න ඒ ඇනිමේෂන් එකයි ඒ බණ්ඩල් එක එනුත් ඉස්සරහට ඉතින් නොවැම්බර් මාසේ මැද හෝ අන්තිම වගේ වෙද්දී එන්න තියෙනවා ඒ වගේ ඉවෙන්ට් එකකුත්. ඉතින් ඔන්න ඒ ඉවෙන්ට් එකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇනිමේෂන් එකත් පහරක් ඈ. ඉතින් ඒකේ අර මේ සුපිරියක් තියෙන ඇනිමේෂන් එකත් ඉතින් ඔන්න ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට තව බලා ගන්න මෙන්න මේ සුලියක් වගේ එකකින් එන ඇනිමේෂන් එක. ඉතින් මෙන්න මේ ඇනිමේෂන් එකයි FF Galaxy Evo බණ්ඩල් එකේ ඇනිමේෂන් ඒකත් එක්ක ආපු ඇනිමේෂන් එකයි එහෙම සීන් එකක් තියෙනවා. ඉතින් ඒ දෙකෙන් එකක් තමයි එන්නේ. ඉතින් ඔන්න වගේ ඇනිමේෂන් සෙට් එකක් ආපහු රිටර්න් වෙන තියෙනවා. ඉතින් මේ ඇනිමේෂන් සෙට් එකේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් වාසියක්. ඒත් එක්කම ඉතින් හැමෝම මගෙන් ආපු මෙන්න මේ Golden Shade බණ්ඩල් ඉවෙන්ට් එක. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක අපිට එනවා සැප්තැම්බර් අන්තිම. ඒ කියන්නේ ලබන මාසේ අන්තිම. හරිද? ලබන මාසේ අන්තිම හරි නොවැම්බර් මුල හරි මුල් සති දෙක ඇතුළත. ඒ කියන්නේ නොවැම්බර් මුල් සති දෙක ඇතුළත හරි ලබන මාසේ අන්තිම සති හරි මෙන්න මේ ඉවෙන්ට් එක අනිවාර්යෙන් 100% කන්ෆර්ම් එනවා. මං ඉතින් මේක ගැන ඔයගලන්ට කියලා තිබ්බේ ක්‍රිමිනල් එන්නත් කලින්. හරිද? ක්‍රිමිනල් එන්න කලින් මං වීඩියෝ මාස දෙකකට විතර කලින් දාපු වීඩියෝ එකෙත් කිව්වා මේක එන්නේ සැප්තැම්බර් අන්තිම හෝ නොවැම්බර් මුල කියලා. ඉතින් ගොඩක් කට්ටියට කිව්වා. හරිද? ඒත් අහනවා ඉතින් කට්ටිය මේක එන්නේ නැද්ද? Golden Shade එන්නේ නැද්ද? එන්නේ නැද්ද? එන්නේ නැද්ද කියලා මැසේජ් උත් දාලා තිනවා WhatsApp එකේ. ඉතින් ඒ විදිහට තමයි ඒක බලා ගන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේක එන යුනිවර්සල් ටෝකන් ගන්න ගන්න මම වග කියන්නේ නැහැ. ඉතින් ටෝකන් 400ට 500ට આવත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ගණන් තමයි කොහොමවත් එන්නේ දැන් මේක රිටර්න් වෙද්දි. ඉතින් ඒ ඉවෙන්ට් එකට රෙඩි වෙලා ඉන්න ඉතින් ආස කට්ටිය ඉතින් ඔයාලන්ට බණ්ඩල් එකක් දෙයක් වගේ ගන්න පුළුවන්. ඉතින් දැන් මින්දම ඩයමන්ඩ් එක රෙඩි කරගත්ත වැඩි ටොප් අප් කරන්න නැති කට්ටියට නම් ඉතින් ඒ ඉවෙන්ට් එකත් ඒ වගේ බලා ගන්න
පුළුවන්. ඉතින් මාස 2කට කලින් කිව්ව ඉවෙන්ට් එකක්. හරිද? මේක ඔයගොල්ලෝ බලන්නකෝ. ඉතින් අනිවාර්යයෙන් සැප්තැම්බර් අන්තිම වගේ වෙද්දී එනවා අපේ සර්වර් එකට. ඉතින් ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඒත් එක්කම අපිට මිස්සියක් ආපහු එන්න තියෙනවා සැප්තැම්බර් මාසේ. ඉතින් ඔන්න සැප්තැම්බර් මාසේ අපිට අලුත් මිස් ෂොප් එකක් එනවා. හරිද? මේකමද කියලා ෂුවර් කරන්න බෑ. කියන්නේ මේ බණ්ඩල් ටික මං කියන්නේ. ඉතින් මේ වගේ මිස් ෂොප් එකක් එනවා. ඉතින් අපිට සැප්තැම්බර් මාසේ Naruto chapter 3 එකත් එක්ක. ඉතින් ඔන්න Naruto chapter 3 කිව්වට අපිට හිනාට බණ්ඩල් එක විතරයි ඩිසයින් කරලා තියෙන්නේ. අනිත් ටික ඉතින් අපිට එන්නේ කලින් දීපුවම තමයි. කලින් දීපු ටික ඔන්න රිටර්න් කරනවා. ඉතින් Naruto chapter 3 කියලා බොරුවට ඇවිල්ලා හිනාට බණ්ඩල් එකයි ওই ෆිට් දෙකකුයි තව ඔන්න වගේ අයිටම් සෙට් එකක් තියෙනවා. අන්න ඒ සෙට් එකත් එක්ක මේවා රිටර්න් කරනවලු. ඉතින් කකාෂි බණ්ඩල් එක ඔයාලන්ට මතකයි මෙන්න මේ වගේ ඉතින් මේ වගේ ඉවෙන්ට් එකකට තමයි ආවේ. ඉතින් මෙන්න මේ වගේම ඉතින් අපිට ආපහු එනවා. ඉතින් ලක් රොයල් ඉවෙන්ට් එකක්. ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලක් රොයල් නෙමෙයි මිස් ෂොප්. හරිද? මිස් ෂොප් ඉවෙන්ට් එක. ඉතින් දැන් ඉවෙන්ට් උ පැටලෙනවා එක දිගට කතා කරලා. ඉතින් මෙන්න මේ මිස් ෂොප් ඉවෙන්ට් එක. හරිද? මේ මිස් ෂොප් ඉවෙන්ට් එක ඉතින් අපිට Naruto එකේ දුන්නා වගේ ආපහු මෙන්න මේ වගේ එන්න තියෙනවා. ඉතින් මේ වගේ මෙතන තියෙන මිස් ෂොප් දෙකෙන් එකක් විදිහට එනවා. හරිද? මේ අපිට ඊළඟ මාසේ අප්ඩේට් එකෙන් පස්සේ ඉන්නේ ගොඩක් කට්ටිය මම අප්ඩේට් එක කවද්ද කියලාත් අහලා තිබ්බා. අප්ඩේට් එක එන්නේ අපිට හරියටම සැප්තැම්බර් 16 වෙනිදා. ඊළඟ මාසේ 16 තමයි අපිට අප්ඩේට් එක එන්නේ ගේම් එකට. ඉතින් ඒ අප්ඩේට් එක ආවහම ඉතින් අපිට ඊළඟට එන පළවෙනි මිස් ෂොප් එක ඉතින් මේ වගේ මිස් ෂොප් එකක් එන්න බොහෝ දුර chance එක තියෙනවා. කොහොමද මිස් ෂොප් එකක් එනවා අපිට පළවෙනියටම. ඒ කියන්නේ අප්ඩේට් එකෙන් පළවෙනි සති දෙක ඇතුළත එනවා. ඉතින් ඔන්න ඒකත් ඒකම මතක් කරන්න තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් සෙට් එක ඒ වගේ බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකක් ගැන ඉතින් වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඕගලන්ට වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා ඕගොල්ලන්ගේ FIFA account එක කරලා අනිවාර්යෙන්ම සපෝට් එකක් දෙන්න. ඉක්මනින් 20 කියන්න ඕනේ. 20 වලින් මම මේ channel එකේ gift එකකුත් දෙනවා. හරිද? ඉතින් කට්ටියම channel එක subscribe කරලා share පාරක් දාලා සපෝට් එකක් දෙන්න. මම දෙන්නේ 3 දෙනෙක්ට මේ පාර 20 වලින් gift එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු 20 ඉතින් තව subscribe 1900 ගානේ මදි 20 කියන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරිම සුපිරි අප්කමින් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු අදටකින්. එන්නම් හැමෝටම good bye.